හෙලෝ කොහොමද ඔයාලට ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මගේ යාළුවොත් එක්ක පොඩි රවුමක් යනවා. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. අද ඉරිදා දවසක්. ඉතින් ඉරිදා කියන්නේ මගේ නිමාඩු දවසනේ. ඉතින් ඉරිදාට තමයි මං යන්න තියෙන හැම ගමනක්ම දාගන්නේ. ඉතින් අද මගේ පරණ ඔෆිස් එකේ යාළුවොත් එක්ක තමයි මම මේ ගමන යන්නේ. ඉතින් අන්තිම වෙනකම් වීඩියෝ එකේ ඉන්න ලයික් එකක් දාගෙන යන්න කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඕන්න දැන් කොළඹට ආවා මම. මගේ යාළුවෝ කිව්වා අපි වන් ගෝල් ෆේස් එකෙන් සෙට් වෙමු කියලා. ඉතින් එයාලා මං යනකොටත් ගිහිල්ලා ඉවරයි. ඒ සාමාන්‍යයෙන් මං කොළඹ ආවම හරි ආසාවෙන් යන තැනක් තමයි බටර් බුටික් එක කියන්නේ. ඉතින් මම හිතුවා බටර් බුටික් එකට අද එතනට යන්න කලින් ගිහිල්ලා යන්න ඕනි කියලා. හැබැයි අද නම් ආවේ පුත් කණ්ඩවත් බොන්නවත් නෙමෙයි. එයාලා මගේ කලින් දාපු වීඩියෝ එකක් බලලා මම එයාලගේ ඩ්‍රෙස් ලෙචර්ස් එකයි ඉන්ටීරියර් එකයි ගැන වීඩියෝ එකේ කියලා තිබුණා. ඉතින් එයාලා ඒකට ආස වෙලා එයාලා මට තෑන්ක් කරලා මැසේජ් එකක් දාලා කිව්වා මට gift එකක් දෙන්න තියෙනවා ටිකලා තියෙනවා. කොළඹ වෙනකොට කියන්න කියලා. ඉතින් මම ගියා. ඉතින් ඒක බලන්න. ඊට පස්සේ මං කිව්වා මං දැන් තව වැඩ වගේක් කරගන්න තියෙනවානේ. ඉතින් මම කිව්වා මම එන ගමන් කලෙක්ට් කරගන්න හවස් වෙලා එනකොට මං කෝල් එකක් දෙන්න කියලා. ඉතින් මම එහෙමත් එතනින් කියලා කෙලින්ම ආවා දුවලා වන් ගෝල් ෆේස් එකට. ආවා දැන් අපි ඇවිල්ලා ඉන්නේ PVR සිනමා එකට. අපි අද මූවි එකක් බලන්න යනවා. මූවි එක නම් ඇත්තටම hina කාලා මැරෙන මූවි එකක්. මේකට යනවා නම් යන්න ඕනේ එක කෙල්ලෝ සෙට් එකක් එක්ක, එක කොල්ලෙක් නම් ඔය කොල්ලෝ සෙට් එකක් එක්ක. hina කාලා මැරෙනවා. hina වෙන්නමයි තියෙන්නේ හැම මොහොතක්ම. ඒ මූවි එකේ යන හැම එකක්ම hina කාලා මැරෙනවා. ඉතින් මේක තමයි මම අද නම් ආවේ. මම ඊට පස්සේ චුට්ටක් ෆ්‍රෙෂ් වෙලා මම ඉතින් පොප්කෝර්න් එකක් ගත්තා. මේ පොප්කෝර්න් එකේ කැරමලුයි චීස් එකයි මික්ස් කරලා තමයි ගත්තේ. එතකොට දෙකක් ගන්න ඕනේ නෑනේ. එකෙන්ම කන්න පුළුවන්. ඉතින් ඔන්න මූවි එක පටන් අරන් මම යනකොටත් මූවි එක පටන් අරන්. ඉතින් මේ විදිහට තමයි මේක වෙලා ඔයාලා හැමෝම දන්නවා. ටෙන්ටිකෝ නෙළුම් කුළුණ මූවි එක මේක නම් පුදුම මූවි එකක්. hina කාලා මැරෙනවා. ඇත්තටම හරි ආසාවෙන් බැලුවා. කාලයකට පස්සේ බලමු සුපිරි මූවි එකක්. ඉතින් අපි දැන් ඒකත් බලලා එළියට ආවා. පුදුම විදියට ඇත්තටම hina වුණේ. අපි තුන් දෙනාත් ඉතින් hina වෙන්න දන්නේ නැහැ නේ. ඉතින් අපි එළියට ආපු ගමන් චුට්ටක් ෆ්‍රෙෂ් අප් වෙලා ඉතින් මිර එකක් දැක්කහම ඉතින් ගර්ල් කෙනෙක් ඕනම ගර්ල් කෙනෙක් ඉතින් ගිහිල්ලා චුට්ටක් වෙලා ඉඳලා මේකප් එකක් දාලා එනවා. ඉතින් අපිත් චුට්ටක් එතන ඉඳලා පහළට ආවා. පහළටලා මට යන්න ඕන වුණා ස්පා සැලෝන් එකේ අවුරුදු ගැලරි එක දාලා තිබුණා. ඉතින් ඒකට යන්න තියා හිතන්නවත් බෑ. පුදුම සෙනගක් ඉන්නේ. කණ්ඩෝ කියලා අපි ආවා හයි ටී එකකට. මේ වෝටර් සෙජ් එකට තමයි අපි ආවේ. වෝටර් සෙජ් එකේ හයි ටී බුෆේ එකට. ඒක 3ට පටන් ගන්න 3 ඉඳලා 6 වෙනකන් තියෙනවා. අපි එතනට යද්දිත් 4යි වෙලාව. ඉතින් අපි ගියත් පරක් වෙලා ගියත් එතන කෑම සැරින් සැරේ ෆිල් කරනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හිමීට කාලා එන්න පුළුවන්. ඉතින් පැය 3ම එතනට වෙලා ඉඳලා කාලා බීලා එන්න පුළුවන්. එළියට යන්න පුළුවන්. ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් අපි මේ කාලා නැති දේවල් වලින් තමයි ටෙස්ට් කරේ. අර හැමදේම කන දේවල් එකේ තියෙනවා. ඒ උනට ඒව ගන්නෙ නැහැ. බන් ඒවා මේ ඉතින් කොහොමත් කනවනේ. ඉතින් ආසාස දේවල් ටික අපි බෙදාගෙන මෙන්න මේ සුෂි නම් මාර රහයි. ඒවත් එක්ක අපි බෙදාගෙන හොඳ කලෙක්ෂන් එකක් ඇත්තටම තිබුණා. හරිම රසයි. මේකේ හැම අයිටම් එකක්ම වගේ හරිම රසයි. ක්වොලිටි එකට තිබුණා. මේකේ තිබුණ මෙන්න මේක තමයි මං ආසම එක. මේකේ මැද නිකන් චීස් දාපු එකක් වගේ තමයි තිබුණේ. ඉතින් මේ විදිහට අපි තුන්දෙනා කෑම ටිකත් බෙදාගෙන ආවා. සාමාන්‍යයෙන් හයි ටී එකකට ආවම අපි ඉතින් කරන්නේ කියෝන එක. කියෝනවා ඔප්පුදුප්පු කතා කරනවා. අවුරුදු ගානක තියෙන දේවල් කතා කරනවා. ඉතින් ඒ විදිහට සෙට් වෙන යාළුවෙක් ඉන්නවා කියන්නේ ඔයාලට ඇත්තටම බ්ලෙසිං එකක්.
එහෙම කියවන්න ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. hina වෙලා පිස්සු කියවලා එන්න පුළුවන් යාළුවෝ ඉන්නවනම් ඒක තමයි අපිට ගොඩක්ම වටින දේ ජීවිතේ. ඉතින් ඔය අන්ලිමිටඩ් ඕන තරම් අපිට කන්න බොන්න පුළුවන්. ඕන තරම් ෆිල් කරගෙන ආයෙ එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ ප්ලේට් එක හරිම ලස්සනට බෙදා ගන්නවා. මොකද තම්බ්නේල් එකට දාගන්න ෆොටෝ එකක් ගහ ගන්නවානේ. ඉතින් මම කොහෙ ගියත් ගන්නවා ලස්සනට. වෙන හයිටි වගේ නෙමෙයි මේක ඇත්තටම හරිම ක්‍රියේටිව් විදිහට තියෙන හරිම කලර්ෆුල් බුෆේ එකක්. ඉතින් ඔයාලා රෙකමන්ඩ් කරන්න පුළුවන් මොන හරි හයිටි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ෂිප් ගැන කතා කරද්දී අපේ 20s වල මම නම් ඉතින් ලේට් 20s වල ඉන්නේ. ඉතින් ඔයාලා ස්කූල් ලීව කෙනෙක් නම් ස්කූල් යන කෙනෙක් නම් කැම්පස් යන කෙනෙක් නම් මං වගේ වර්ක් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් මැරිඩ් කෙනෙක් වුණත් ෆ්‍රෙන්ඩ්ෂිප් කියන එක අපේ ජීවිතේට අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. හැමෝටම යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් හෝ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි ලොකු වෙන මේ යාළුකම් හැම එකක්ම වෙනස් වෙනවා. සමහරක් වෙලාවට අපි ලොකු වෙන නැති වෙලා යන්න පුළුවන්. සමහරක් වෙලාවට තියෙන යාළුකම් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට හම්බෙන හැම යාළුවෙක්ම හැමදේම ඉන්න ඕනි කියලා එකක් නැහැ. ඉතින් එහෙමයි කියලා යාළුවෝ හදාගන්න නැතුව ඉන්නත් බෑ. ඉතින් ඔයාලට සමහරක් විට යාළුවෝ පිටරට ඉන්න පුළුවන්. ඔයාලත් එක්කම ඉන්න යාළුවෝ කතා නොකර ඉන්න වෙන්න පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. ඉතින් මම පොඩි දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. දැන් සාමාන්‍යයෙන් after O level A level ඉවරුනාට පස්සේ ස්කූල් ගියාට පස්සේ ගොඩක් අය ඇත්තටම යාළුකම් කියන එක ගොඩක් ඇඟට අරගත්තු අය ඉන්නවා. දැන් මම ගොඩක් තේරුම් ගත්ත දෙයක් තමයි ඒක සාමාන්‍යයි. ඒක වැරද්දක් නැහැ. අපි හැමෝටම පර්සනල් ලයිෆ් එකක් හැදෙනවා. ඔයාලා ස්කූල් එකෙන් අවුට් වුණාට පස්සේ අපි උත්සාහ කරනවා අපේම ජීවිතයක් අපි ගොඩනගා ගන්න. එතකොට අපිට ඒ අපේ තියෙන goals, ඒ අපිට achieve කරන්න තියෙන දේවල්, අපේ higher studies එක, අපේ families එක අපිට වෙන මාර්ගවලට යන්න වෙනවා. එතකොට අපිට මේ යාළුකම් කියන එක ඇවිල්ලා ජීවිතේ පොඩි කොටසක් විතරක් වෙනවා. ඉස්කෝලේ යන කාලේ මහා ලොකුවට තිබුණු දෙයක්, ජීවිතේ ලොකු දෙයක් වුණ යාළුකම් අපි වයසත් එක්කම ඒක අඩු වෙනවා. ඉතින් ඒක ගොඩක් ඒක ස්කූල් ලීවර් කෙනෙක්ට තමයි ලොකුම ටර්නින් පොයින්ට් එක වෙන්නේ. කාලයත් එක්කම ඒ යාළුකම් නැති වෙනවා. හැබැයි සමහරක් යාළුවෝ ඉන්නවා කාලයත් එක්කම අපිත් එක්කම ඉන්නවා, ඇලිලා අපිත් එක්කම ඉන්න එකට. ඉතින් එහෙම යාළුකම් කවදාකවත් නැති කරගන්න හොඳ නෑ. අනිත් දේ තමයි යාළුවෝ කියලා අපේ මෙන්ටල් පීස් එක, අපේ ගෝල්ස් වලට යන ඒ පාත් එක ඒ කිසිම දෙයක් නැති කරගන්න හොඳ නෑ. මොකද ඔයත් කාගේ හරි යාළුවෙක්. ඉතින් ඔයා හිතන්න ඔයාගේ ජීවිතේ ඔයාට යාළුවෙක් වෙනුවෙන් කැප කරන දෙයකට වඩා ඔයාට ඔයාගේ දේවල් තව තියෙනවා නේද කියන එක. ඉතින් ඒ වගේ ඔයාගේ යාළුවන්ටත් එහෙම යාළගේම පර්සනල් ලයිෆ් එකක් තියෙනවා. දැන් මගේ යාළුවෝනක් තියෙනවා, රටේ ඉන්න යාළුවෝ ඉන්නවා, ළඟ පාතේ ඉන්න අය ඉන්නවා, ගොඩක් ඈත අය ඉන්නවා. ඒ වුණාට එක එක්කෙනාට අනුව එක එක්කෙනා වෙනස් වෙනවා. ඒ වුණාට අපේ මොකක් හරි අපි ටච් එකේ ඉන්නවා. අපි මැසේජ් එකක් දාලා හරි සමහරක් වෙලාවට මගේ යාළුවෝ මට මැසේජ් දැම්මා මම රිප්ලයි කරන්න එන කාලයක් ගන්නවා. මම දාන ඒවටත් එහෙම තමයි. ඉතින් ඒව අපි කාලයත් එක්කම තේරුම් අරන් ඉන්නවා. ඒ තේරුම් ගැනීම මත තමයි ඒ යාළුකම් රැඳෙන්නේ. සමහරක් යාළුවෝ ඉන්නවා පොඩ්ඩ බැරි වෙද්දි තරහ වෙන යාළුවෝ. ඉතින් ඒව එහෙම වුණාම ටිකක් ඉතින් අමාරුයි ජීවත් වෙන්න. හැබැයි තේරුම් අරන් ඉන්න අය යාළුවෝ වුණාම හරිම ලේසි. ගොඩාක් යාළුවෝ ඉන්න ඕනේ නැහැ. එක්කෙනෙක් ඉන්නවනම් ඒත් හොඳටම ඇති යා ක්වොලිටි යාළුවෙක් නා. කියන්නේ ක්වොලිටි ඕවර් ක්වොන්ටිටි කියලා. ඉතින් අපිට කොච්චර යාළුවෝ හිටියත් වැඩක් නැහැ. එක ජෙනුයින් යාළුවෙක් නැත්තම්. ඉතින් ඔයාට මොන හරි දෙයකට ඔයා කැමති දෙයකට හිතමුකෝ යාළුවෝ කට්ටිය කතා වෙනවා මම අපි පාටි එකක් දාමු, අපි පාටි එකට යමු, අපි අවුටින් එකට යමු. සමහරක් විට ඔයා ඉන්න තත්වෙන් ඔයාට ඒකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔයා අමාරුවෙන් හරි අනේ යාළුවෝනි කියලා යනවා වෙන්න පුළුවන්. ඒ දේ කොටින්ම කරන්න එපා. මොකද ඔයා ඉගෙන ගන්න ඕන නෑ කියන වචනේ. හැම එකක් හරි දෙයකට නෑ කියන්න පුරුදු වෙන එක
වැරද්දක් නෙමෙයි. ඔයා හිතමුකෝ ඔයාගේ අතේ ඇත්තටම බජට් එක නැහැ. ඔයාගේ අතේ සල්ලි නැහැ. ඒ යාළුවෝ කතා වෙනවා කොහේ හරි යමු කියලා. ඉතින් ඔයාගේ අතේ සල්ලි නැහැ කියලා කොහෙන් හරි සල්ලි හොයාගෙන යාළුවොත් එක්ක යන එක නෙමෙයි කරන්න ඕනේ. ඒක ඔයා කියනවා නෑ මම මොකක් හරි හේතුවක් කියලා ඔයාට පුළුවන් ඇත්තටම හේතුව හරි වෙන හේතුවක් හරි කියලා ඔයාට පුළුවන් ඒකට නෑ කියන්න. ඉතින් එතනින් ඔයා එහෙම කරලා බලන්න ඔයාගේ ඔළුවට මාර විදිහට සැනසීමක් හම්බ වෙනවා. ඔයා සල්ලි කොහෙන් හරි හොයාගෙන අමාරුවෙන් කොහොම හරි එතනට යන්නකෝ. එතකොට ඔයා පහුවෙන ඉඳලා කොච්චරනම් හිතනවද? අනේ මම මෙහෙම තිබ්බනේ මෙහෙම කරානේ මම දැන් කොහොමද මේක ගෙවා ගන්නෙ? අන්න එහෙම ඔයාට හිතෙනවා. ඉතින් ඊට පස්සේ අපි කාලා කරලා පහලට ආවා. එතන යාළගේ පාක් එකක් තියෙනවනේ. ඉතින් එතනට වෙලා අපි චුට්ටක් වෙලා හිටියා. ඉතින් අපි තුන්දෙනා පොඩි කයියක් ගහගෙන ඉතින් ෆොටෝ ගහ එතනට වෙලා හිටියා. මං හිතන්නේ පැයක් හිටු වෙන්න ඉතින් අපි හිටියා. ඊට පස්සේ අපි ආවා මගේ gift එක ගන්න. මේ gift එක මට හම්බුනේ මං කලිනුත් කිව්වා මං කලින් කරපු වීඩියෝ එකේ මම මෙයාලගේ dress lectures එක ගැන කිව්වා. ඉතින් ඒක යාලා දැකලා ආසෙලා යාලා කිව්වා thank you. ඔයාලට පොඩි gift එකක් තියෙනවා කොළඹ ආපෙලාව කියන්න කියලා. ඉතින් මම ඒක උදේ ඇවිල්ලා අහලා ගියා. දැන් මම ගෙදර යන ගමන් එතනට ඇවිල්ලා ඒක කලෙක්ට් කරගත්තා. එයාලගේ එකේ පුදුම රසක් තියෙන්නේ. ඉතින් thank you Butter Boutique මට මේ gift එක දුන්නට. ඉතින් අපි ඒවත් අරගෙන අපි තුන්දෙනා පික්මි එකක් දාගෙන දැන් ගෙදර ආවා. ඒ වෙලාවෙ ඉතින් බස් වල කෝච්චි වල ඉතින් එන්න බෑ. ඉතින් අපි පික්මි එකක් දාගෙනම කොහොම ගෙදර ආවා. ගෙදර ආපු ගමන් මම කරේ බටර් බුටික් එකෙන් හම්බෙච්ච කේක් ටික අන්බොක්ස් කරපු එක. එයාලා මට කේක් ಜಾති 4ක් දීලා තිබුණා. චොක්ලට් ෆ්ලේවර්ස් වලින් 2කුයි ඩ්‍රෙස් ලෙචර්ස් වලින් 2කුයි. ඉතින් බටර් බුටික් කියන්නේ ඇත්තටම මම හරිම ආසාවෙන් ඉස්සර යන කේක් ෂොප් එකක්. මං හිතන්නේ කොළඹ තියෙන රසම කේක් තියෙන්නේ යාලා ගාව. ඉතින් ලස්සනම කාම් වයිබ් එකක් තියෙන කැෆේ එකක් තමයි. සහ ඒකේ තියෙන කෑම බීම ඔක්කොම රසයි. ඉතින් මම එයාලගේ ආසම කරන 4ක් තමයි එතන තියෙන්නේ. ඔය කැරමල් චොකලට් කේක් එකයි. අනිත් එකේ නම මම දන්නේ නැහැ. සහ ට්‍රෙස් ලෙචර්ස් එකනොයි තියෙන්නේ. ඉතින් මම ඒකෙන් ඒක එද්දි දිය වෙලා තිබ්බ නිසා මම එහෙම ෆ්‍රිජ් එකේ දාලා මහන්සිත් එක්ක හින්දා මම නිදාගත්තා. ඊට පස්සේ පහුවෙනිදා මම ඒ ටික රස බැලුවා. ඒක කොච්චර දැන් මම පැය 2ක් විතර මම ට්‍රැවල් කරානේ. ඒත් මුකුත්ම වෙලා තිබුණේ නැහැ. එයාලා ලස්සනට පැක් කරලා තිබුණා. ඉතින් thank you again මට මේ gift එක දුන්නට. ඉතින් මට මතකයි මම කැම්පස් යනකොට බටර් බුටික් එකේ ගාවින් යනවා. ඉතින් ඇත්තටම ඉස්සර පොකට් මනිනේ අපිට දෙන්නේ. ඉතින් එහෙම ලොකුවට සල්ලි නැහැ නේ. ඉතින් පොකට් මනි දෙනවා. ඉතින් ඒකෙන් අපි කැම්පස් ගිහිල්ලා ගෙදර එනවා. ඉතින් මං ඉස්සර ඉතින් හිතේ තියෙනවා මං කවදා හරි ජොබ් එකක් කරපු කාලෙක හම්බ කරපු කාලෙක ගිහිල්ලා මෙතනින් ඇති වෙන්න කේක් කනවා කියලා. ඉතින් මට හරි සතුටුයි. ඉතින් මං ආසම කරන කේක් ෂොප් එකකින් මට මේ විදිහට gift එකක් හම්බුන එක. මට සාමාන්‍යයෙන් gift හම්බෙන්නේ නැහැ. gift ගොඩාක් අඩුවෙන් හම්බෙන්නේ. ඉතින් මෙහෙම gift එකක් හම්බුනහම මාරම සතුටක් ඇති වෙන්නේ. අන්තිම වෙනකන් බැලුවා නම් thank you so much. අදට වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එකට කැමති නම් like එකක් දාගෙන යන්න, කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මන්ට මම ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. bye.